පෙරහැර මංගල්‍යයේ පැවැත්වීම ශ්‍රී ලංකාවේ පවත්නා අතිශය ප්‍රචලිත කලාත්මක සංස්කෘතිකාංගයක්. කලාවැව ආශ්‍රය කරගෙන කඩවර දෙවියන් උදෙසා පවත්වන පෙරහැර මංගල්‍යයද ඒ අතරට එක්වන සුවිශේෂී පෙරහැරක් ලෙස නම් දරා තිබේ. කඩවර දේව පූජා මංගල්‍යයේ මෙවරත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීය. විජිතපුර රාජමහා විහාරය අසලින් ආරම්භ කළ පෙරහැර කලාවැව් බැම්මෙහි පිහිටුවා ඇති කඩවර දේවාලය දක්වා ගමන් කළා. එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 3කට ආසන්නයි. දේවාලයේ පුද පූජා පැවැත්වීමෙන් පසුවයි පෙරහැර මංගල්‍යය අවසන් කරන්නේ. කලාවැවට හා කලාගම් පළාතේ ගොවිතැනට මෙන්ම ගොවි ජනතාවට ආරක්ෂාව සපයන්නේ යයි සලකන කඩවර දෙවියන්ට හා විෂ්ණු අයනායක දෙවියන් මෙන්ම ගණ දෙවියන් සඳහා ගෞරව දැක්වීම මෙම පෙරහැරේ අරමුණයි. මේ සවරම් නැටුම කියන නර්තන විශේෂාංගය එකතු වී තිබෙනවා. ඒ වගේම රට පුරා තියෙන සිය බිරිය සමග අමනාපව මෝරංචුවක්ද සමග වනයේ ජීවත් වූ කඩවර නම් තැනැත්තකු විසින් පෙන්වා දුන් කලා ඔය කලවැලකින් හරස් වී ඉදිව තිබූ කුඩා ස්වභාවික ජලාශයක් විශාල කර කලාවැව ඉදිකර ඇතැයි ජනප්‍රවාදයේ සඳහන් වේ. ධාතුසේන රජු විසින් මෙම කලාවැව ඉදිකර ඇත්තේ ශතවර්ෂ 15කට පමණ පෙරයි. අක්කර 6380ක් පුරා පැතිරෙන කලාවැව අක්කර අඩි ලක්ෂයක පමණ ජලධාරිතාවකින් යුක්ත වේ. එයින් කුඹුරු අක්කර 62000කට අධික ප්‍රමාණයක් වගා කිරීමේ හැකියාව පවතී. මේ මහා වාරි නිර්මාණය සිහිපත් කරමින් ඊට අරක්ගත් කඩවර දෙවියන් ඇතුළු සතර මහා දේවාලවල දෙවියන් උදෙසා පවත්වන මෙම පෙරහැර මංගල්‍යය විචිත්‍රවත් සංස්කෘතිකාංග රැසකින් සමන්විතයි. මෙවර පෙරහැරට දෙස් නර්තන, පතුරු නර්තන, සවරන් නර්තන, කාවඩි, මොනර නැටුම්, කුළු නර්තන ඇතුළුව සංස්කෘතිකාංග 40කට අධික සංඛ්‍යාවක් එක් කර තිබුණා. ප්‍රදේශයේ කලා ආයතන පාසල් ඇතුළු පාර්ශව රැසක් මෙම සංස්කෘතිකාංගය කිරීම වෙනුවෙන් සහාය දක්වා තිබෙනවා. මහත් පරිශ්‍රමයකින් අවසානයේ දක්වා පැමිණෙන මෙම පෙරහැරෙහි සියලු කටයුතු සංවිධානය වන්නේ කඩවර දේවාල පෙරහැර කමිටුව මගින්. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලින සමරකෝන් මහතා මෙහි සභාපතිවරයා වන අතර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් රංජිත් ප්‍රියදර්ශන මහතා ලේකම් ධුරය හොබවයි. මෙහි භාණ්ඩාගාරික ධුරය දරන්නේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් අයෝමි රත්නායක මෙනවියයි. ගල්නෑව පලාගල ඉපලෝගම කැකිරාව වැනි ප්‍රාදේශීය සභාවන් තලාව තමුත්තේගම රාජාංගනයේ කැකිරාව පලාගල ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මේ වෙනුවෙන් සහාය ලබා දේ. මීට අමතරව මහවැලි අධිකාරිය පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ගොවි සංවිධාන ඇතුළුව ප්‍රදේශයේ 100 ගණනක් රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙම පෙරහැර වෙනුවෙන් ස්වකීය දායකත්වයේ සපයයි. පෙරහැර නැරඹීම සඳහා දහස් ගණනින් පිරිස පැමිණ සිටි අතර එහි ආරම්භක අවස්ථාවට වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලින සමරකෝන් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීයයන් පිරිසක්ද එක් වූහ. සමහර අස්ස පෙරහැරේ ඉවත් වුණා.